ඒ අනිත් කෙනා බෙල් ගහ පෙන්නන කොස් ගහ කිව්වා. ආයි කොස් ගහද්ද? හරි. කොස් ගහ. කොස් ගහ. මරු කොස් ගහ. එහෙමත් වෙන්න වෙනවා සමහර වෙලාවට ජීවිතේ. මේකටත් එහෙම අර ෂෙඩියුල් එකට හරියටම උදේ 5ට නැගිටලා ජිම් යනවා එහෙම සීන් එකක් නැහැ. මං අර ෆ්‍රීත් වුණාම යනවා. සමහරකට මාසෙටම දවස් දෙක වෙන්නත් පුළුවන්. හැබැයි ජිම් යනවා. හැබැයි ජිම් යනවා. ඒක කියන්නේ බෑ ජිම් යනවා. එක්කෙනෙක්ව ආශ්‍රය කරලා ආදරය කරලා යා හරියන්නේ නැති වුණාම තව කෙනෙක් එක්ක ආදරය කරන්න ගියාම ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිපහාර වලට කොහොමද රියැක්ට් කරන්නේ? අනේ මන්ද වඩ දැන් මිනිසුන්ගෙන් නෙමෙයි ආදරය කරපු කෙනාගෙන ප්‍රතිපහාර තමයි ලැබෙන්නේ. කැරක්ටර් වයිස් වාට ඔයාගේ උපරිම ටැලන්ට් එක පෙන්වන්න chance එක හම්බෙලා තියෙනවද? හම්බෙලා නැහැ. එහෙම ඉතින් ආස කැරක්ටර්ස් ආස විදිහේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ වුණාට ඉතින් අනේ මන්ද. ආදරෙන් වැඩිපුරම පරාජය වින්ද ලැබිලා තියෙන කියලා හිතුවොත් උද? වානික මං දන්නේ කවද්ද කියවම කවුද මන් දින්නේ කියන්නකෝ. අද වෙනකන් හැබැයි දිනයි ඔහොම යන කෙනෙක්ට අවසානට හිතා ගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. මං එදාට එන්නේ මෙතෙන්ට උඩ පැනලා. Real time with Chatu. ඔයාගේ මූඩ් එකට හරියනම වයිබ් එක. මේ රියල් ටයිම් විත් චතු. ඔන්න අද අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට එක්කගෙන ඇවිත් තියෙන්නේ මාර ෆන් කැරක්ටර් එකක්. මෙයා කොහෙද නිතරම අපිට hina වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අවුරුදු 10කට විතර කලින් ගත්තොත් මේ විදිහමයි ලස්සනෙන් නම් කිසි අඩුවක් නැහැ. මට හිතා ගන්න බෑ අවුරුදු 10ක් 15ක් යද්දි මේ පෙනුම මේ විදිහට කොහොමද මේන්ටේන් කරගෙන ඉන්නේ කියලා. ටෙල් නාට්‍ය තුලින් ආවට දැන් මේ දවස්වල ටෙල් නාට්‍ය වල වැඩි පේන්න නැහැ. හැබැයි ඒ ජනප්‍රියත්වය, ඒ ලස්සන, ඒ පබ්ලිසිටි එක, ඒ හැමදේම එක විදිහට පවත්වාගෙන යන මගේ මිතුරියක් රුක්ෂානා දිසානායක. ආයිබෝවන්. කොහොමද? මොකද්ද මේ වෙනස? වෙනස හොඳයිද? හොඳයි නියමයි. ඇත්තටම ලස්සනයි. මට මේ නිකන් හිතුණානේ මේ චතු කාලෙකින් මුකුත් කරේ නැහැ වෙනසක්. නිසා වෙනසක් කරන්න ඕනේ කියලා හිතලා ඉතින් කරා හරියයිද නැද්ද කියලා බයෙන් කරේ ෂේප් නෑ ඒක ඇත්තටම ලස්සනයි. දැන් මෙහෙමනේ දැන් ඔයාව අවුරුදු 10කට 15කට කලින් ඉඳන් මම ඔයාව දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ බියුටි එක 15ක් කියන්න එපා 10ක් කියන්න 15ක් වමනේ. හරි අපි මේ ෆීල්ඩ් එකට ආවේ අවුරුදු 8 න්නේ. නෑ ඉතින් මමත් දැන් ඇවිත් අවුරුදු 8ක් නේ. ඒකට ඒ කාලෙත් මම ඔයාව දන්නවා. يعني අපි දෙන්න මුලින්ම හම්බ වෙන්නේ 2016. හරිද? එතකොට දැන් 2016 කියන්නේ දැන් එතනම අවුරුදු කීයක්? මම 2015 නේ. එතකොට අපි අවුරුදු 8ක් විතර ඔව්. එතකොට අවුරුදු 8ක් තිබ්බේ තමයි අපි ෆීල්ඩ් එකට ආවේ. ඉතින් ඔයා හිතන්නේ එතකොට ඒ අවුරුදු 8කට ඒ කියන්නේ මම එදා දැක්ක රුක්ෂානම තමයි අදත් ඉන්නේ. ඒක කියන්නේ මේන්ටේන් කරන එක කොහොමද කරන්නේ? අනේ අතරම කිසි මේන්ටේන් එකක් කරන්නේ නෑ මේන්ටේන් කරන්නේ ඉතින් කැම බීම වල එහෙම අවුල නෑ. දන්නවනේ ඉතින් මම කන්න තිබ්බත් අපිට වෙන මොකද කනවා කලිවරයන්නේ. දෙයක් කනවා. ඒ කියන්නේ ඒක ඔයාගෙත් අර මගේ වගේ ඇඟ හැදෙන්නේ නැති එකක්ද තියෙන කොච්චර කෑවත්? ඇඟ හැදෙනවා. හැබැයි මං ජිම් යනවා. ජිම් යනවා. ඔව් ජිම් යනවා සහ ඩාන්සින් කරනවානේ ඉතින් පොඩ්ඩක්. නටන ඩාන්සින් කරන නිසා පොඩ්ඩක් අර කන ටික ෂේප් වෙලා එනවා. ඒ අර නර එහෙම නිකන් මේන්ටේන් කියලා ලොකු දේවල් කරන්නේ නැහැ. ජිම් එකටත් එහෙම අර ෂෙඩියුල් එකට හරියට මම උදේ 5ට නැගිටලා ජිම් යනවා. එහෙම සීන් එකක් නැහැ. මං අර ෆ්‍රීත් වුණාම යනවා. සමහරකට මාසෙටම දවස් දෙක වෙන්නත් පුළුවන්. හැබැයි ජිම් යනවා. හැබැයි ජිම් යනවා. ඒක කියන්නේ බෑ ජිම් යනවා. දැන් මේ මම දැකපු දෙයක් තමයි ඔයාගේ මූඩ් එක කොයි විදිහට උනත් ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් වුණත් ඒ කියන්නේ ඔයාට ඒක දරා ගන්න බැරි ප්‍රශ්නයක් වුණත් සාමාන්‍ය ප්‍රශ්නයක් වුණත් එහෙම නැත්නම් ඔයා සතුටින් ඉන්නකොට උනත් මොන මූඩ් එකද උනත් ඔයා hina වෙලා ඉන්නේ කොහොමද අනේ ඔහොම හැම දෙයකටම hina වෙලා ඉන්නේ මූඩ් එක දැන් අඬනවා වෙන්න පුළුවන් හැබැයි ඒක කාටවත් පේන්නේ නැහෙනේ කොහොමද හදාගන්නේ ඒ කියන්නේ මෙහෙමයි ඉතින් දැන් අර අඩලත් එපා වෙලානේ චතු අවුරුදු කීයක් අඬනවා දන්න කාලේ ඒ කියන්නේ අර ඒක දැන් වැඩි හිතන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවත් හරි ඊළඟට මොකද්ද ගන්න ස්ටෙප් එක කියන තැනට දැන් ඇවිල්ලා ඉන්නේ. සහ දැන් මගේ ජීවිතේ තියෙනවනේ සමහරක් අයගේ තීම් එකක් තියෙනවනේ. මගේ තීම් එක මෙහෙමයි එහෙම කියලා තියෙනවනේ. මං හිතන්නේ හැම තප්පරයකම අපි අලුත් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ තප්පරේ ඉවරයි ඊළඟ තප්පරේ ඉඳන් අපි දැන් මේ තප්පරේ ගත වුණාට පස්සේ මට මොකක් හරි මගේ ජීවිතේට වරදක් වුණා කියලා කියමුකෝ. එහෙම නැත්නම් මට මොකක් හරි කරදරයක් වුණා කියලා කියමුකෝ. එහෙම නැත්නම් මං ආදරය කරන කෙනෙක් මගෙන් වෙන් වුණා කියලා හිතමු. හැබැයි මං ඊළඟ තප්පරේ හිතනවා නෑ අලුත් තප්පරයක් දැන් අලුතෙන් පටන් ගන්නවා අලුතෙන් හිතනවා. ඒ කියන්නේ ඔයා හිතන ජීවිතේ හැමදේම වෙන්නේ හොඳට කියන එක ජීවිතේ හැමදේම වෙන්නේ
හොඳට කියන එක ඔයාට හොඳ වෙලා තියෙනවද හැමදේම වෙච්ච දේවල් හොඳට උනේ කියන විදිහට? ඔව් එහෙමත් වෙලා තියෙනවා. ඇත්තටම වෙලා තියෙනවා. හැබැයි සමහරක් දේවල් මම සෑහෙන චතු කර්මයෙන් විශ්වාස කරනවා. ඔව් මම වගේ. ඔව් කර්මය මත ගොඩක් දේවල් සිද්ධ වෙනවා කියලා කියනවා. හැබැයි අපිට පුළුවන් ජීවිතය හදාගන්න නිර්මාණය කරගන්න. තමන් තමයි තමන්ගේ ජීවිතය නිර්මාණය කරගන්න ඕනේ. වෙන කාටවත් බෑ. කියන්නේ ඕනනම් අපිට කර්මයත් එක්ක සටන් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඒක ජීවිතය ගැන මොකද හිතන්නේ? ඔයාගේ ජීවිතය ගැන? මගේ ජීවිතය ගැන ගොඩාක් ඉතින් පසුතැවි වෙලා තියෙනවා, දුක් වෙලා තියෙනවා, කනගාටු වෙලා තියෙනවා, ඒ වගේම සතුටු වෙලා තියෙනවා. අපි අද මේ ඉන්න තැනට අපිට දෙයනේ කියලා මේ විදිහට ජීවත් වෙන්න ලැබිලා අපිට අතපය හතර තිබිලා අපි නේද? කාලා ඇඳලා අපිට කැමති දෙයක් ගන්න පුළුවන් වෙන මට්ටමට අපිට ජීවිතය ලැබෙන්නත් අපි කොච්චර පින් කරන්න ඕනද? ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම සතුට වෙන්න ඕනේ. සහ මගේ එකක් තියෙනවා මට වෙන කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් මම දෙපාරක් හිතනවා. ආයි දෙපාරක් හිතන්නේ මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ආයි ඒක මං හදවතින්ම කරනවා. කවුද කින්ද මන්ද කියලා නැහැ ඒවලට. එතකොට දැන් එහෙම කරලා ඔයාට කියන්නේ වැරදුන තැන් නැද්ද? අපරාධි මං ඒක කරේ කියලා හිතන තැන් ඇති නේ ඕනි තරම්. ඔයා මං ගැන දන්නවා. මේමයි ඉතින් අපරාධි කියලා වෙන තැන් කියන්නේ අර කලකිරීම ඇති වෙලා තියෙනවා. කියන්නේ සමහර මිනිස්සුන්ට මේ දේවල් කරාට මේ මිනිස්සු පෙරලා අපිට කාලයක් ගිහලා කියන්නේ අපෝ වැඩ මොනවාද කරේ මම මෙහෙම මේ අද මේ තැනට මම අගාධයටපත් වුණා. ඒ නිසාම එහෙම අපිට කරන දේවල් මතක නැහැ. අපිට එයාලා කරන දේ මතකයි, අපි කරන දේ මතක නැහැ. මතක නැහැනේ. සහ මේ ඒ කියන්නේ සමහරක් මිනිස්සුන්ට ඇත්තටම මුලාමතක වෙනවනේ. එහෙම මිනිස්සුත් ඉතින් මට හම් වෙලා වැඩි සංඛ්‍යාවකට එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම මිනිස්සු හම්බෙලා තියෙනවා. හැබැයි ඉතින් මගේ හිත සහ එයාගේ හිත දන්නවනේ යම් දේවල් ඒ කියන්නේ ගොඩනගාගත්ත දේවල් සහ සමහරක් වෙලාවට මෙහෙමයි ඉතින් මම සර්ව සම්පූර්ණ නැති වෙන්නත් පුළුවන්. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැනේ. හැබැයි මම හිතන්නේ ජීවිතේ ඔයයිමයි ඔයගේ මගේ යාළුකම ගත්තොත් එහෙනම් අපි දෙන්නගේ යාළුකම ඇතුලේ මට නම් ඕනේ ඔයා ඒ කරපු මට හොඳ ටික විතරමයි. එහෙමයි. මං ඔයාගෙන් හිතින් වැරද්දක් වෙලා තියෙනවා කියමුකෝ. මං ඒක ශනිකව අමතක කරනවා. අර වෙච්ච හොඳ දේවල් ගැන හිතලා වෙච්ච වැරද්ද අමතක කරනවා. වැරද්ද අමතක කළා දානවා. එහෙම තමයි ජීවත් වෙන්නේ. අපි මේ වැරද්ද කියලා ඒකෙම හිතියොත් එහෙම ඉතින් අපි මානසිකවත් වැටිලා සහ අපිට තෘප්තියකුත් නැහැ ජීවිතේ. අපි ඒක නාගෙන බලන්නේ වැරදියයි. වැරදි කොනේ මට මෙහෙම කරානේ කියලා. ඉතින් එහෙම ඉන්නෝ නෑ. තව මේ අවුරුදු තව කීයක් හෙට මැරෙන්න මේ යන ගමන් මැරෙන්න නෑ. නිසා අපි එම හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ තේරුමක් නැහැ. මේ එතකොට දැන් මේ දවස්වල මොනවද නිර්මාණ කටයුතු? මේ දවස්වල කියන්නේ සම්බන්ධ වෙලා ඉන්න නම් එක ටෙලි නාට්‍යයකට මායාවි ටෙලි නාට්‍යයට විතරයි ටෙලි නාට්‍ය කීපයක් කරා. අතරම ගිය මාසේ ටෙලි නාට්‍ය 4ක් විතර කරා. නම් තාම අර බෙල්ට් එකට ඉතින් බලාගෙන ඉන්න බෑ. මේ එහෙම නාට්‍ය 4ක් විතර අලුතෙන් නිර්මාණ වලට දායක වුණා. ඇත්තටම හැබැයි මම මේ දවස්වල පේන්නේ නැහැ වගේ කියලා. හැමෝම කියනවා මට පේන්නේ නැහැ. ඔයා පේන්නේ නැත්තේ ටෙලිවිෂනය හරහා විතරනේ. හැබැයි සෝෂල් මීඩියා ගත්තොත් එහෙම ඔයා ඒක හොඳට බැලන්ස් කරගෙන ඉන්නවනේ. වෙන කියන මියුසික් වීඩියෝ එක ඉවෙන්ට්ස් අනම්ම ඒ ටික හැමම දෙයයන් පිටින් තියෙනවා. ටෙලිඩ්‍රාමා පැත්තෙන් පොඩි නෙවෙයි ලොකු අඩුවක් තියෙනවා. ටෙලිකාස්ට් වෙනවා. ඔයා හිතනවද දැන් ඔයා රංගන ශිල්පිනියක් විදිහට ඩ්‍රාමා එකක හිටියේ නැතුණාම ඔයාගේ පබ්ලිසිටි එක අඩු වෙයි වගේ එකක් තියෙනවා. මම නම් එහෙම අපේන්නේ නැහැ. නෑ එහෙම එකක් තියෙනවා චතු. මොකද ඩ්‍රාමා වලින් තමයි අපි මිනිස්සු අතරට යන්නේ. මිනිස්සු අතරට යන්නේ සහ ඔක්කොම මිනිස්සු අතරට. සෝෂල් මීඩියා පරිහරණය කරන්නේ සීමිත පිරිසක්නේ. හැබැයි මුළු ලංකාවේ ඉන්න ඒ ප්‍රේක්ෂකයෝ හැම කෙනෙක්ටම අපිට සම්බන්ධ වෙන්න පුළුවන් එක මාර්ගයේ ටෙලිවිෂන් එකනේ. ඉතින් ගේමක් ගහනවා. ඒ කියන්නේ ටෙලිවිෂන් එක නැති වුණාට මොකක්ද ගේමක් ගහන්නේ. ඉතින් අර එහෙම පොඩි සටනක් කරනවා. පොඩි ඉතින් ඇත්තටම දුකකුත් තියෙනවා. ඉතින් ඩ්‍රාමා අඩු වෙනවාම අර මම හැබැයි අවුරුදු 10ක් විතර තිස්සේ චතු ඒ කියන්නේ මට නිර්මාණ එහෙම අඩු වෙලා නැහැ දෙයනේ කියලා. හැමදාම වගේ මොකක් හරි ටෙලි නාට්‍ය මොකක් හරි නාලිකාවක විකාශනය වෙනවා. ඒ වාසනාව තිබ්බා. මේ කාලේ තමයි ඉතින් නරක කාලේ. නෑ ඒකත් අපි හිතමු ඒ හැමදේම වෙන්නේ හොඳට. ඊළඟට ඊට වඩා හොඳ නිර්මාණයක් එන්න පුළුවන්. ඒක රංගන ජීවිතේ හිත්‍රිදීන් ගත්තොත් රංගන ශිල්පිනියක් විදිහට ඉද්දී අපේ ෆීල්ඩ් එකේ ඉන්න යාළුවන්ගෙන් ඩිරෙක්ටර්ස්ලාගෙන් ප්‍රොඩියුසර්ලාගෙන් අතට අපේ සෙට් එකේ වැඩ කරන අනිත් අයගෙන් අපිත් එක්ක වැඩ කරන අනිත් පාර්ට්නර්ගෙන් එහෙම හිත්‍රිදීම් වෙලා තියෙනවා. රංගන ශිල්පිනියන්ගෙන් නම් එහෙම වෙලා නැහැ ඇත්තටම. හැම කෙනෙක්ම ඉතින් ආදරේ යාළුවෙක් එහෙම තිබිලා තියෙනවා.
ප්‍රොඩියුසර්ස් ලගින් ඩිරෙක්ටර්ස් ලගින් නම් ඉතින් වෙලා තියෙනවා කැරක්ටර්ස් මාරු වෙනවා හිටපු ගමන් හෙට කියලා නැති වෙන අවස්ථා හෙට කියලා නැති වෙන සෙට් එකට ගියාට පස්සේ වෙන කැරක්ටර් එකක් කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් ඇත්තටම ඒවයි කනගාටුදායක සිද්ධීන් නම් ඇත්තටම වෙලා තියෙනවා. කමක් නැහැ ඉතින්. ඔයා හිතන්නේ නැද්ද අපිට ඒ වගේ දේවල් මුණ දෙන්න උන නිසා තමයි අද අපි මෙතන ඉන්නේ වගේ? අනිවාර්යෙන් සතු. දැන් ඔයා අද ඔව් මේ ඒ කියන්නේ ඒ අර පොඩි තැන ඉඳන් එන්න ගමන හරි ලස්සනයිනේ සුන්දරයිනේ. කතා කරන්න දෙයක් තියෙනවනේ අපිට පස්සේ. කතා කරන්න දෙයක් තියෙනවා සහ අපිට දැන් එහෙම ඉන්න අය ගැන පුදුම ආදරයක් ඇති වෙනවා. ඒ කියන්නේ මමත් මෙතන හිටියානේ මම ඔයාවත් පුළුවන් නම් ගොඩ ගන්නවා කියන හැඟීමක් අපිට නිතරම දැනෙනවානේ. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ අපි අර දේවල් එකපාර ඔක්කොම ලබා ගන්නවට වඩා චුට්ට ඒ ලබා ගන්න විදිහ එකපාරම ආව කෙනාට වඩා අර හිමින් ගමනාව කෙනාට ඒකේ සුන්දරයි නේ. ඒ කියන්නේ පැරදිලා නැති වෙලා නන්නත්තර වෙලා වැටිලා දුක් වෙලා එන්න ඕනේ ඔක්කොම වෙලා හැබැයි ඉතින් ආයෙනවා. දැන් මම මෙතන ඉඳන් මට දැන් හිතුණොත් මට දැන් මොනවා හරි වුණා කියමු කරදරයක් අවුලක් නෑ ඉතින්. හැමදේම වෙන්නේ. අපිට වෙලාව එක ඒවා සටන් කරන්න වෙනවා. ඊළඟ තප්පරේ ආයෙ පවුලි විස්තර ටිකක් කියමුකෝ. මඩින් මල්ලි විතරයි අම්මයි තාත්තයි මල්ලි. එයා ඉතින් විවාහ වෙලා දෙයනේ කියලා. මල්ලි විවාහ වෙලා. ඔව් අක්කා පිළිවෙල නැති වුණාට මල්ලි පිළිවෙල නැති එකට හේතුව මොකක්ද විදිහට මොකක්ද කියලාද හිතන්නේ? දැන් ඉතින් ඔන්න දැන් පිළිවෙලයි හරි දැන් හරි කියලා අනේ ආදරේ කියලා කතා කරොත් මොනවා කතා කරන්නේ? කතා කරලා වැඩක් නැහැ. කොයිද? කතා කරලා දුවන්නේ එතනද? කතා කරලා වැඩක් නැහැ ඉතින් ආදරේ නම් අනේ මන් දන්නේ ඉතින්. ඒ කියන්නේ මෙහෙම ආදරේ සම්බන්ධ වෙන එනයක් විතර ගැවුනේ. දැන් මෙහෙම අපි ආදරේ කරන්න යනකොට කෙනෙක්ව තෝරගන්නකොට අපි දන්නේ නැහැ මෙයා ඇත්තටම අපේ ජීවිතේට හරියන කෙනාද කියලා. එතකොට අපි අනිවාර්යෙන් එයාව පොඩි කාලයක් හරි ආශ්‍රය කරලා බලන්න ඕනේ මෙයා මගේ ජීවිතේට ඉස්සරහට මට මෙයාත් එක්ක ගමනක් යන්න පුළුවන්ද කියලා. එතකොට දැන් ওই පිට රටවල නම් එයාත් එක්ක මාසයක් දෙකක් හිටියා හොඳ නැත්නම් අයින් වුණා. හැබැයි දැන් මේ අපි නිලියක් විදිහට අපේ දිහා මිනිස්සු බලන හැටි වෙනස්. එතකොට දැන් ඔයා එක්කෙනෙක්ව ආශ්‍රය කරලා ආදරය කරලා එයා හරියන්නේ නැති වුණාම තව කෙනෙක් එක්ක ආදරය කරාම ආදරය කරන්න ගියාම ඒ මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිපහාර වලට කොහොමද රියැක්ට් කරන්නේ? අනේ මන්ද මට දැන් මිනිසුන්ගෙන් නෙමෙයි ආදරය කරපු කෙනාගෙන ප්‍රතිපහාර තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම විදිහට මම සාමාන්‍යයෙන් ආදරය කරනකොට ඔයා දන්නවනේ මං කියන්නේ ඒක විතරයි. ඒක විතරයි. ඉතින් කන්න ඕනෙත් නෑ පොඩ්ඩක් නිදා ගන්න ඕනෙත් නෑ. වැඩක්වත් එපා. ඒක විතරයි. හරි ඒ වගේ ඒ කියන්නේ එකපාර දෙපාර නෙමෙයි හැම වෙලේම මට ඒකම වෙනවා. ඒකම වෙනවා. ඉතින් මට එහෙම සමාජයෙන් නම් මුකුත් එහෙම වචන එහෙම මුකුත් කියලා නැහැ. ඉතින් මොකද දැන් සමහරක් වෙලාවට ඇත්තටම මං සාමාන්‍යයෙන් සම්බන්ධතාවයකදී හරි අමාරුවෙන් හරි මම තද කරගෙන ඉන්න જાතියෙක්. මොන අඩුපාඩු තිබ්බත් මොන මගේ හෝ අදාළ අනිත් පාර්ශවයේ හෝ අඩුපාඩු තිබ්බත් මං ඒව දරාගෙන කාගෙන කොහොම හරි මේක යනවා ඉස්සරහට කියන හැඟීමෙන් ඉන්න කෙනෙක්. ඉතින් විවිධ වෙලාවට ඉතින් ඇත්තට මගේ ප්‍රශ්න මත නෙමෙයි. ඒක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් මත. එහෙම නැත්නම් ඉතින් ටිකක් කරුමේ මම ගැන කතා කරලා මොකද මම කතා කරන්න ගියොත් මම කැමති නෑ කාටවත් එහෙම වචනයක් කියන්න. ඔයා හිතනවද ආදරේ කරනවනේ ඒකේ කෙලවර වෙන්න ඕනේ විවාහයකින්මයි කියන එක? නෑ. ආදරේ කියන එක චතු ඇත්තටම අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඒ අපි දවසක් හරි ආදරය කරපු කෙනාට ගෞරවය තමයි තියෙනවා. ඒක හරි ගෞරවනීය සම්බන්ධතාවයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආදරය කරපු කෙනා අපිට තව අවුරුදු 10කින් හම්බුණත් 15කින් හම්බුණත් අපිට ආයෙත් හායි බායි කියලා යන්න පුළුවන් මට්ටමට සහ ඒ කෙනාට ඒ දෙන්න ඕනේ රෙස්පෙක්ට් එක දෙන්න ඕනේ. මොකද මිනිස්සු ආදරය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි සතු. හරි මේ ආදරය කියන වචන හතර දෙන්නේ සහ කරන කැපකිරීම. ඒ ආදරය කරන කාලය තුර මාසෙ හෝ වේවා අවුරුද්ද හෝ වේවා දෙක හෝ වේවා කොයිතරම්නම් කැපකිරීම කරනවද? සමහරට ඔයාගේ අකමැති දේවල් මම ඉවසගෙන ඉන්නවා. සහ එයා කැමති දේවල් අපි කරන්න උත්සාහ කරනවා. දැන් අපි ආදරය කරන එයාට රසට කෑමක් හදන්න අපි try කරනවා නේ. අපි සමහරවිට ඒක ගැන නම් ඉතින් කතා කරන්න දෙන්නේ උදේ පාන්දර 2ට නැගිටලා කෑම හදන්නේ.
ඒක මං සමට ඒ කෑම මං කන්න අකමැති. මං ආසම නැහැ. මට නිදි මතයි. ඔව්. මට නැගිටින්න බෑ. හැබැයි මං ආදරය කරන කෙනාට මං ඒ කොහොම හරි ඒ කැපකිරීම කරනවා. ඒ කියන්නේ ඒ කැපකිරීම වලට මං කියන්නේ වටිනාකමක් දෙන්න ඕන. ආදරය කියන එක නැති වෙන්න, ඒ කියන්නේ සම්බන්ධතාවය කියන එක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ගෞරවය, ඒ තිබ්බ ඒ රෙස්පෙක්ට් එක ජීවිත කාලෙම තියෙනවා. මේ මනුස්සයා මට එක දවසක් හරි මං වෙනුවෙන් මේ වගේ දේවල් කරලා තියෙනවා. කැපකිරීම කරලා තියෙනවා. අන්න ඒක තමයි තියෙන්න ඕනේ. එතකොට නෑ සමහර අය. නෑ. ඒක අපිට බලාපොරොත්තු වෙන්නත් බෑනේ. ඔව් ඒ කියන්නේ අපිට හැමෝගෙම මෙහෙම බලාපොරොත්තු. මොකද අපි වගේ නෙවෙයිනේ අනිත් අයත්. ඔව් එහෙම හොඳ අයත් ඉන්නවා. නැතුව නෙමෙයි. ඉන්නවා. එහෙම හොඳ සමහරු හරි අන්ඩර්ස්ටෑන්ඩින්, සමහරු කොච්චර අපි ට්‍රැක් එකට ගන්න හැදුවත් එන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට ඒක යාගේ කර්මය, මේක මගේ කර්මය කියලා හිතලා බායි කියලා නිකන් ඉතියි. ආ කමන්නේ එල කියලා. ඕකේ බායි එලා හරි. හරි. එතකොට දැන් අපි රංගන ශිල්පිනියෝනේ. එතකොට මේ ශ්‍රේෂ්ඨ දෙන්නෙක්ට එකට ගමනක් යන්න පුළුවන්ද? ඒවා ඒ ගැන හිතන්න. මොකද දැන් මම රංගන ශිල්පිනියක් විදිහට මම ගියේ වෙන පාත් එකක ඉන්න හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන. එතකොට තව කෙනෙක් ඒ ශේෂ්ත්‍රයේම ඉන්න කෙනෙක්ව මැරි කරන්න වෙන්න පුළුවන්. ඒතකොට ඒ දෙන්න අතර ගැටක් ඇති වෙයිද? ඒ දෙන්න ඒ කියන්නේ මේ රංගන ශිල්පිනියක් හා රංගන ශිල්පියෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් ඇති වුණොත් ඒක ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙයි කියලා හිතනවද? චතු ඒක හරියට පාවිච්චි කරන්න ඕනේ මං කියන්නේ. ඇත්තටම මෙම දෙන්නම ෆීල්ඩ් එකේ ඉඳලා ඒක හරියට පාවිච්චි කරපු කපල් අපේ ශේෂ්ත්‍රයේ ඉන්නවනේ ඕන තරම්. ඒක හරියට යූස් කරගෙන දෙන්නට මැච් එකක් ගහගෙන දෙන්නම පොපියුලර් වෙලා දෙන්නම සම්මාන පිට අරගෙන අන්න ඒක තමයි ඇචීව් කරනවා කියන්නේ ජීවිතේ. ඒ කියන්නේ එහෙම ඉන්න කපල්ස් ඉන්නවා. ඒක දෙන්නට දෙන්නගේ අන්ඩර්ස්ටෑන්ඩින් එක සහ මං කියන්නේ ෆෙයා එකක් ඇතුළේ ඊගෝ එකක් තියෙනවා. මට වඩා මෙයා මෙහෙමයි මට වඩා. එහෙම ඕනේ නැහැ. එයා කතා කරොත් තමයි මං කතා කරන්නේ. ඔව් එහෙම නැතුව දෙන්නට නැවෙන්න ඕනි අවස්ථාවලදී නැවෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔය අනිත් කෙනා දෙල් ගහ පෙන්න ගොස් ගහ කිව්වා. ආයි කොස් ගහද්ද? හරි. කොස් ගහ. කොස් ගහ. මරු කොස් ගහ. එහෙමත් වෙන්න වෙනවා සමහරක් වෙලාවට ජීවිතේ. ඉතින් අර ඒ ඇඩ්ජස්ට් වෙනවා කියන එක හරි ලස්සනට පාවිච්චි කරොත් මං කියන්නේ මොන ශේෂ්ත්‍රයේ හිටියත් අෆෙයා එකක් හරි සම්බන්ධතාවයක් හරි විවාහයක් හරි ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට මෙහෙමයි, තමන්ගේ මතයම තමයි හරි, තමන්ම තමයි හරි, මම තමයි වැඩ. ජීවිතේට බැක්. ඒක මොන ශේෂ්ත්‍රයක කොල්ලෙක්ට වේවා මොන ශේෂ්ත්‍රය හෝ වේවානේ. සමහරක් වෙලාවට ඒක අර අපිට අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සෙට් වෙන්න නැති තැන් තියෙනවා. ඔව්. නමුත් ඒක ගලපගෙන යන්නයි තියෙන්නේ ඉතින්. ඒක කොච්චර කාලයක් ඇයිද තව ගලපගන්න එහෙම? මටද? ඔව්. දෙයියෝ තමයි කරන්න try කරනවා චතු. මට සපෝට් එකක් දෙන්න. ඇගේ තියෙනවා මට යපත්තේ සපෝට් එකක් හම්බෙලා නැහැ තාම. ඉස්සරහට අම්බ වේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි. දැන් අම්මා තාත්තා මල්ලි මොකද හිතන්නේ? මොනවද කියන්නේ? වට දැන් ඇති අපි ගේන යෝජනාවට හරි කැමති වෙන්නේ එහෙම ඒවා නැද්ද? දැන් මදිද ඔය කී දෙනෙක් ආදරය කරලා බැලුවා දුන් එකෙක්වත් ඉන්නේ නැහැ නේ වගේ ඒවා කියලා නැද්ද? අම්මා හැම කියලා බලනවා කියලා මම මගේ මොන දේවල් බලලා ඒක ඕනේ. කියලා හැම සාහරි කමන බලමුකෝ. ඒ කියන්නේ අර ඉතින් ඒක දෛවේනේ චතු. ඒක සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති මොකද හිතන්නේ නැති විදිහට ජීවිත වෙනස් වෙන්න පුළුවන්. මේම මින්නත් පුළුවන් මැරෙන්න එක. නෑ එහෙම හිතන්න එපා. අනිවාර්යෙන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට දැන් වාගේ සහකාරය විදිහට එන්න කෙනාගේ මොනවද ඇත්තට බලාපොරොත්තු වෙන්නේ? කියන්නේ එයාට මොනවා හරි දැන් මම දන්න විදිහට ඔයා කිසිම දෙයක් බලාපොරොත්තු නොවි තමයි ඒ කෙනාට ආදරය කරන්නේ. හැබැයි අපි ඒ වුණාට අපේ හිතේ තියෙනවනේ අනේ මෙයා මෙහෙම වුණා නම් හොඳයි. එයා මේ වගේ කෙනෙක් වුණා නම් හොඳයි. එයාට මේ වගේ දේවල් තිබ්බා නම් හොඳයි. එයාට මේ දේවල් ඇත්තට නැත්තම් හොඳයි වගේ දේවල්. ඇත්තටම ජතෝ මං බලාපොරොත්තු වෙන කෙනාගේ මට තියෙන්න ඕන උගත්කම. ඇයි දන්නවද? මං ඒක හොඳට බැලුවා. මොකද මිනිස්සෙක්ගේ උගත්කමත් එක්ක තමයි මේ මිනිස්සයාගේ තියෙන හැබිට්ස් ඒ කියන්නේ එයා එදිනදා ජීවත් වෙන විදිහවල් විතරක් නෙමෙයි අනාගතය ගැන ප්ලෑන් කරනවා ප්‍රශ්නයකට මුහුණ දෙන විදිහ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උගත් මිනිස්සෙක්ට ප්‍රශ්නයකදී තර්කානුකූලව මුහුණ දෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා. මම මොනෙක් එක්ක කතා කරලා දිනන්න බෑ උගත් කෙනෙක් එක්ක. අන්න එහෙම දෙයක් තියෙනවානේ. මොකද මම ඒක ගොඩක් වෙලාවට මම ජීවිතේ අත්දැකපු දෙයක්. අර දේවල් වලට මුහුණ දෙන විදිහත් එක්ක මේ මිනිස්සයා අනේ කොයිතරම් උගත් වුණා නම් මේක මීට වඩා හොඳට මේකට මුහුණ දෙන්න තිබ්බනේ කියලා හිතෙනවා. ඇත්තට මම එහෙම
මගේ එහෙම කිසිම එක්ස්පෙක්ටේෂන් එකක් නැහැ වෙන දේවල් ගැන. සමහරු කියයි සල්ලි ඕනේ මට මේ ඕනේ අර ඕනේ ඒව ඕනේ නැහැ. ඒව ජීවිතේ අපිට ලබා ගන්න පුළුවන් චතු. ඇත්තට මේ දේවල් අනිත් කෙනත් එක්ක තියෙන සහයෝගය මත සම්බන්ධතාවය මත තියෙන ජීවිතේට අපිට කවුරු හරි රුකුලක් ඕනේනේ ඉස්සරහට යන්න. ඒව අපිට හදාගන්න පුළුවන්. හැබැයි අර තියෙන thinking pattern habit ඒව වෙනස් වෙන්නේ මනසකේ තියෙන උගත් සහ බුද්ධිමත් මට්ටම මත. ඉතින් මං හිතන්නේ එහෙම කෙනෙක් ජීවිතේ ලැබෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ජීවිතේ වැඩිපුරම තියෙන්නේ දරා ගැනීම, එහෙම නැත්නම් පරාජය වීම, ජයග්‍රහණ. එහෙම ගත්තොත් මොනවාද වැඩිපුරම තියෙන්නේ? ජීවිතේ වැඩිපුර සමානයි. ඇත්තටම ජයග්‍රහණ ලැබලා නැහැ කියලා කියන්න බෑනේ. අපි සතු අපි මිනිස්සු කොයිතරම් අපිට ආදරය කරනවදනේ. ඇත්තටම සමහර අය ඉන්නවා රංගන ශාස්ත්‍රය තුලින් හොඳ ටැලන්ට් එකක් තියෙනවා. හොඳ ගොඩක් ලස්සනයි. හැබැයි මේ chance එක හම්බෙන්නේ ඒ ලක් එක නැහැ. ලක් එක නැහැ. සහ ඒක අපිට ලැබිලා අපි මේ දේවල් අපිට පෙන්වන්න ඒ පෙන්නල ඉවර වෙලා ඒ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ ඒක මාර මහමෙරක් වගේ එක. කියන්නේ අපි හීන මැව්වේ ওই දෙයටනේ චතු. අපි රංගන ශිල්පියෙක් වෙන්නේ ඔව් ඒකනේ අපිට ඕන මිනිස්සුන්ගේ ආදරේ. ආදරේනේ අපි අපේ ටාගට් එක උනේ අපි මුලින්ම ශේෂ්ත්‍රයට ආවහම පස්සේ කවදා හරි ජනප්‍රිය දක්ෂ හොඳ රංගන ශිල්පිනියක් වෙනවා කියන එකනේ. ඉතින් මං කියන්නේ අපේ ටැලන්ට් එක කියන එක වැඩි දියුණු කරන්න ඕනේ දවසින් දවස තප්පරෙන් තප්පර අපි වැඩි දියුණු කරගෙන යන ගමම්ම ඒ ප්‍රේක්ෂක ප්‍රසාදය කියන එක මාරයි. ඒක සමහර ඇක්ටර්ස්ලා ඉන්නවා කොච්චර මොන දේ කරත් එයාගේ නම කවුරුත් දන්නේ නැහැ. රූපෙන් දන්නවා. හැබැයි හොඳ ගොඩාක් වැඩ නිර්මාණ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අහවලා කියලා නම දන්නේ නැහැ. හැබැයි යතින් ගත්තොත් එහෙනම් අපි සාමාන්‍ය තැනකින් හොඳ තැනක ඉන්නවනේ. ඒක තමයි. ඒක මං කියන්නේ හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්. බින්ද වැටීම් කඩා වැටීම් මේවා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ. දන්නවනේ අයියන්නේ. ඉතින් මේ හැබැයි ඉතින් දුක් වෙන්නේ නැහැ එහෙම ඉතින්. දුක් වුණා ඉවරයි. next. මොකද්ද වෙන්නේ? එහෙම හැබැයි එහෙම හිතන එක තමයි හොඳ. ඔව්. ඔයා හිතන්න ඔයාගේ දැන් අපේ පරාජය වීම තියෙන තැන්වලදී අපි අඬ ඒක ගැන සෆර් කර හිටියොත් කොච්චර කාලයක් අපි ඉන්නද එහෙම. ඒක අපේ ළඟින් ඉන්න අපේ දෙමාපියන්ට අපේ සහෝදර සහෝදරයන් අපේ යාළුවන්ට කොච්චර ඒක බලපානවද. මමත් එහෙම හිටපු කාලයක් තිබ්බා. ඒ කියන්නේ ගොඩාක්ම ඔය ප්‍රශ්නයක් වුණාම ඒක මැත්තේම දුක් වෙවි මානසිකව වැටිලා එහෙම හිටපු කාලයක් තිබ්බා. මම ගොඩාක් ඔය මේ ධර්මයේ පැත්තෙන් හැම පොඩ්ඩක් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ පැත්තෙන් ඒ කියන්නේ බණ භාවනා කරාද? බණ භාවනා කළා. හැමදාම උදේට පිරිත් ටික ඔක්කොම ඒවා කියන්න පටන් ගත්තා. ජීවිතේ වෙනස් වුණා. ඇත්තටම වෙනස් වුණා. මම අවංකවම කියන්නේ මම සාමාන්‍යයෙන් දවසකට කියන්නේ උදේ පාන්දර 4ට පිටත් වුණත් මම අර ටික ඔක්කොම කියලා තමයි යන්නේ. ඒ කියන්නේ පැයකට විතර කලින් නැගිටින්න ඉන්නේ. පැය දෙකකට විතර කලින් නැගිටින්න. මගේ වැඩ වලට පැයක් විතර ගිහිල්ලා පැයක් විතරම අර දේවල් තමයි කරන්නේ. ඒකෙන් මාරු විදිහේ ජීවිතේ චේන්ජ් එකක් වුණා. ඒ කියන්නේ අපිට දරා ගන්න, ඉවසන්න, යහපත් දේවල් කරන්න, අයහපත් දේවල් අයින් කරන්න. සමහරක් වෙලාවට සිතුවිල්ලකින් හරි වැරද්දක් කරනවනේ. ඒ වගේ ඔක්කොම අයින් කළා වෙන විශේෂ විදිහට ජීවිතය ගැන හිතන්න. ඔව් ශක්තිය සම්බන්ධ. මාර ශක්තියක් එනවා. ඒකෙන් පස්සේ තමයි ඔය ට්‍රික් එක මට පුළුවන් වුණේ. හදාගෙන ඕනේ දෙයක් වැරදෙන්නේ නැති තැන නෑ. සමහරක් වෙලාවට දුක හිතෙන තැන් වැරදෙන තැන් කියන්නේ සමහරක් වෙලාවට අපි නොකරපු දේවල් වලට මිනිස්සු කියන කතා ඒකට තමයි මට ගොඩක්ම දුක හිතෙන්නේ. ඒ කියන්නේ හීනකින්වත් හිතන්නේ නැති විදිහට චෝදනා ඒ වගේ දේවල් වෙනවා. ඔය මොනවද හිතන්නේ ඉතින් දැන් මෙහෙමනේ අපිට කෙනෙක් මොකක් හරි කමෙන්ට් එකක් දානවයි කියන්නේ සමහරට ඒක නේ අපිව දන්නෙත් නැහැ. සමහරට ඒක ෆේක් account එකක් වෙන්න පුළුවන්. සමහරට අපි හොඳටම දන්න මේ අපේ ළඟම ඉන්න කෙනා වෙන්නත් පුළුවන්. එතකොට ඒකට ඔයා හිතනවාද අපි ඒකට හිත රිද්දගත්ත යුතුයි මේකට රියැක්ට් කළ යුතුයි කියලා? චතු ඒ කියන්නේ නොදන්න මිනිස්සෙක් කමෙන්ට් එකක් දැම්මට දුක හිතෙන්නේ නැහැ. දන්න මිනිස්සු සමහරක්ලාට අවුරුදු 2 3 හොඳටම මං ගැන දන්න මං කොයි වගේ කෙනෙක්ද කියලා දන්න මිනිස්සු කොච්චර කතා කියලා තියෙනවද? ඔව් ඒක කමෙන්ට් එකක් නෙවෙයි ඒක ළඟ ඉන්න කට්ටියට පවා කියලා තියෙනවනේ. ඉතින් දැන් මම ස්පෙෂලි ගත්තොත් එහෙම චතු ඔයා දන්නවා. මම පොඩි තැන ඉඳන් මම පොඩි තැන ඉඳන් ඇවිල්ලා ලාවට පොඩියට කාර් එකක් අරගෙන ඊළාට ඔහොම ස්ටෙප් බයි ස්ටෙප් දියුණු වෙච්ච ඒවා. ඉතින් ඒවට පවා කතා කිව්වා. හරිද? ඒ කියන්නේ හිතා ගන්න බෑ මෙච්චර මාත් එක්ක මගේ හැමදේම දන්න මිනිස්සු. ඉතින් ඔය නොදන්න කමෙන්ට් එකක් දැම්මට අපි මොකද අපි හිතන්නේ ඔව් ඇත්ත අර දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරාගෙන් තමයි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒක ඇත්ත ඒක මං
ඒක මං හිතන්නේ ඒක අපි හැමෝටම ඒ කියන්නේ මම හරි පොදු දෙයක් ඔව් මේ මම සමහර බැලුවා ඒ කියන්නේ ඒක හැමෝටම වෙලා තියෙනවා. සමහරවිට හිතා ගන්න බැරි මිනිස්සු කවදාවත් එහෙම කියයි කියලා හිතුවේවත් නැති මිනිස්සු. ඔව් ඒතකොට ආ හිතන්න දැන් සාමාන්‍යයෙන් අපි දැන් අපේ පර්සනල් දේවල් හරි අපේ මොනවා හරි අපේ අඩුපාඩුවක් හරි ඒ කටේ කිව්වට ඔය අපිට හිතෙන්නේ නැහනේ කවදාවත් එයාට ඩැමේජ් වෙන දෙයක් එහෙම කරන්න කියලා. කවදාවත් හිතෙන්නේ නැහනේ. ඔව්. මට හිතා ගන්න බෑ හැම මිනිහෙක්ට කොහොමද හිතෙන්නේ කියලා. සහ එහෙම නොකරපු දේවල් කරා කියලා කියන්න. එහෙම කට හැදෙන්නේ කොහොමද? ඔයා ඒ නෙගටිව් මාකට් සමහර නෙගටිව් මාකටිං වලට කැමතිනේ. ඔව්. ඇත්තටම දැන් අපේ ෆීල්ඩ් එක ගත්තත් ගොඩක් ඉන්නේ ඒ කියන්නේ Tamanට හොඳ විදිහට යන්න බැරි වුණොත් එහෙම නෙගටිව් මාකටිං එකක් කරා හරි යන්න මේ කැමති. ඒතර ඔයා කැමතිද එහෙම? නෑනේ චතෝක ඇත්තට වැළඳ ගැනීමනේ මිනිස්සු ටක් ගාලා වැළඳ ගන්න නෙගටිව් දේ ඒකත් ඇත්ත. ඔව් ඉතින් ඒකනේ ඉතින් මේ මිනිසුන්ට වෙනවා නෙගටිව් මාකටිං කරන්න. ඒක මං කියන්නේ ඒක හරි කියලා. හැබැයි මිනිස්සු ප්‍රේක්ෂකයෝ හෝ වේවා සාමාන්‍ය ජනතාව මොකක් හරි දෙයක් අපි කියමු මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරි මොනවා හරි දෙයක් ප්‍රොමෝට් කරනවා කියලා. හැබැයි ඒගොල්ලෝ පැත්තෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. ඒකේ දෙන ඉෆෙක්ට් එක හිතන්න ඕනේ ඉතින්. මං හිතන්නේ නැහැ ඒ කියන්නේ මුලදී ඒක සාර්ථක වෙයි. හැබැයි ඒක හරි తాවකාලික සාර්ථක වීම. හරි తాවකාලික මාසෙ 2යි 3යි ඒ නෙගටිව් මාකටිං එකකින් මොකක් හරි දෙයක් ඉස්සරහට යනවා නම් යන්නේ. පුද්ගලයෙක් හෝ වේවා බ්‍රෑන්ඩ් එකක් හෝ වේවා මොනවා හරි දෙයක්. හැබැයි ඒක හැමදාම කරන්න බෑනේ. නේ? ඔයාලට හිතෙන්නේ නැද්ද මෙහෙම දැන් අපි ආව දැන් අවුරුදු 5-6කට විතර කලින් බැලුවොත් එහෙම ඒ දවස්වල නෙගටිව් මාකටිං එකක් ඒ කියන්නේ නෙගටිව් මොකක් හරි දෙයක් අපිට වෙනවා කියන්නේ අපිට ඒක මාර අමාරුයි දරා ගන්න. අපිට මාසයක් දෙකක් එළියට යන්න බෑ. ෆෝන් එකක් යූස් කරන්න බෑ. ගෙදර මිනිස්සුන්ට මුණ දෙන්න බෑ. යාළුවෙක් එක්ක කතා කරන්න බෑ. හරි ජිල්ටි හිතට. හැබැයි අද කාලේ එහෙම මම ඒක දකින්නේ නෙගටිව් මාකටිං හරහා ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි දෙයක් නෙගටිව් පැත්තට ගියොත් එimhe එයා සෑහෙන කතා බහට ලක් වෙනවා. එයා ඒක ප්‍රවුඩ්. ඒක තමන් ආඩම්බරයක් විදිහට දකින්නවනේ. ඒක ගැන මොකද හිතන්නේ? ඔව් ඒක හරි කනගාටු තත්ත්වයක්. මට හිතා ගන්න බැහැ. මටත් හිතා ගන්න බැරි දෙයක් මේ අපිට ඒක මාර අමාරුනේ දරා ගන්න. අමාරුයිනේ සහ දැන් අපි ඇත්තටම මොනවා කිව්වත් අපේ ගෙදරනේ අපේ මූලික ස්ථානය. හරිද? එතකොට අපේ හැම දෙයක්ම ජීවිතේ බෙදා ගන්න අපි ගැන දන්න මිනිස්සු අපේ පොඩි කාලේ ඉඳන් අඳුරගත්ත මිනිස්සු ඔය හැම කෙනාම ඉන්නේ ගෙදරනේ. ගෙදර මිනිස්සුන්ට එහෙම ලැජ්ජ වෙනවා. එහෙම කියන එක පොඩ්ඩක් අප්සෙට් අපිට. ඒ කියන්නේ අපිට හරි අප්සෙට් නේ. දැන් මම ඇඳුමක් වුණත් ඇඳහම පොඩ්ඩක් අම්මගේ මූණ තමයි මුලින්ම බලන්නේ. ඒ කියන්නේ ඒක ඕකේද? අම්මා උලක් නැද්ද? නැද්ද කියන අපේ අම්මා සාමාන්‍යයෙන් වෙන අයට වඩා ටිකක් හිතනවා ස්ටයිලිෂ් තියෙනවා. හැබැයි මම පොඩ්ඩක් බලනවා මේක ඕකේද දැන්. කොණ්ඩේ හදාගෙන ගිහලා තියෙන බැලුවද? ඔව්. මුලින්ම බැලුවා මෙහෙම කළා. බලලි වෙන්න ලස්සනයි හොලා. අවුලන්නේ. එහෙම කිව්වා. හරි බයයි. කියන්නේ මම මුලින්ම ටැටු එකක් ගහලා ගොඩක් කල් ඒක හංගගෙන හිටියා. මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ අපේ තාම තියෙන අපි කොච්චර අපි පරිණත වුණත් අපේ තාම ලැජ්ජා බය කියන දේ තාම තියෙනවානේ. ඒ කියන්නේ අපිට දැන් මෙයා මෙච්චර ලොකු වෙලත් අපේ අම්මලාට තාත්තලාට ආදරය කරන කෙනාට පවුලේ අයට ඒක හරි පරිස්සම් වෙනවා කියන කෑල්ලක් තියෙනවනේ. ඒක මම දන්නේ අද සමාජයේ ගොඩක් අඩුයි ඒක. එහෙම වෙන්න ඕනේ. කන්ට්‍රෝල් එක ජීවිතේ තියෙන්න ඕනේ. කන්ට්‍රෝල් එකෙන් තමයි මිනිස්සෙක්ගේ හොඳ පැත්තට යන ගමන් මාර්ගයේ ලස්සනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරි ලේසි අර පැති වලින් යන්න ඉතින් නෙගටිව් මාකටිං වලින් හරි නෙගටිව් දේවල් වලින් හරි දැන් ප්‍රෝග්‍රෑම් එකක් දැක්කත් ඉන්නේ මර නෙගටිව් මාකටිං වලින් ආව කට්ටිය තමයි වැඩිපුර. ටෙල් නාට්‍ය වුණත් එහෙමයිනේ. ඔව්. එහෙම ඉතින් හරි ඒක හරිම හිමින් ගමනක් යන හරි විදිහට ගමනක් යන පැහැදිලි මාවතක් ගමන් කරන කෙනෙක්ට පොඩි අවාසියක් තියෙනවා නේද? තියෙනවා. හැබැයි මෙහෙමයි චතෝ මොන වුණත් මිනිස්සුන්ට ප්‍රමිතියක් තියෙන්න ඕනනේ. ඒ ප්‍රමිතිය තියෙන්නේ හරි විදිහට ගමන් කරන මනුස්සයාගේ විතරයි මම දකින්නේ. ඒ කියන්නේ හරි తాවකාලිකයිනේ අර විදිහට ජීවිතය ගෙනිච්චාම අපි කියමු ඇක්ට්‍රස් කෙනෙක් හරි ඇක්ටර් කෙනෙක් හරි ආවට වැඩක් නැහැ. ඉගෙන ගන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ, ස්ටඩි කරන්න ඕනේ, අත්දැකීම් ගන්න ඕනේ. ওই ටික කරේ නැත්තම් ඒ කැරක්ටර් එක විතරයි යාට ජීවිතේම කරන්න පුළුවන්. ඔව් අපි සමහර අය දැකලා තියෙනවා ටෙල් නාට්‍ය 5-6ක මේන් කැරක්ටර් කරන හැබැයි එකම. ඔව්. ඒ හැම එකේම කරන්නේ එකම. කරන්නේ එකම. ඉතින් අර අධ්‍යයනයෙන් තමයි ඕක ඩිවෙලොප් වෙලා එන්නේ. ඒක අපිට දැනෙන ප්‍රේක්ෂකයට හොඳට දැනෙනවා නේ. ඔව්. ප්‍රේක්ෂකයෝ ඉස්සර වගේ මෝඩ නැහැ. මෝඩ නැහැ. ඉස්සර වගේ දාන හැමදේම අඬන පමාවට අනේ පව් කියන්නෙත් නැහැ.
එයා විලන් කැරක්ටර් කරන පළියට එයා අපෝ මේ මෙහෙමයි කියලා කියන්නෙත් නෑ හරි බුද්ධිමත්නේ දැන් ඉන්නේ. දැන් අය දැන් දැක්ක ගමන් හරි නෑ කියලා කියනවා කෙලින්ම. අපේ ගෙවල් වල මිනිස්සු උනා ටක් ගාලා කියනවා කියනවා. අපේ මූටු අපි මොකුත් කියන්නේ නැහැ. ඔය අරක කරා හරි නෙවෙයි හරි. ගෙදරින්ම මුලින්ම කැඩලා ඉවරයි. ඒකෙත් දැන් ටෙල් නාට්‍ය කීයක් වගේ කරලා ඇතිද? මම ඒකාංගික ටෙල් නාට්‍යයත් එක්ක 100ක් විතර කරලා තියෙනවා. මියුසික් වීඩියෝ ගත්තොත් මියුසික් වීඩියෝ නම් 300ක් විතර කරලා. මම හිතා ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ කරපු දෙතුන් දෙනා අතරින් ඔයා ඉන්නවා ඒ. ඔව් ඉස්සර දැන් ටිකක් අඩුයි. ඉතින් දැන් ගොඩක් ඔප්ෂන් තියෙන. ඉස්සර ඔප්ෂන් නෑනේ ඉස්සර. ඒ කියන්නේ 8ක් 10ක් විතර තමයි ඉන්නේ. ඔව් ඒතර මාසෙකට කීයක් වගේ කරනවද සමහර? මම කියන්නේ වැඩියෙන්ම මාසෙකට 13කුත් කරලා තියෙනවා මියුසික් වීඩියෝ. ඒක තමයි වැඩියෙන්ම කරලා තියෙන්නේ. මාසෙට 13. මේ එහෙම ඉතින් දැන් ඕනි තරම් ඉන්නවනේ රංගන ශිල්පීන්. සහ දැන් අර ඒ මියුසික් වීඩියෝ ශාස්ත්‍රයේ චුට්ටක් අඩුයි වගේ නේ දැන්. දැන් ටිකක් අඩු වෙලා තියෙනවානේ. ඉස්සරට වඩා තිබ්බා. එතකොට මේ දැන් අපිට ඒ දවස්වල ගෙවපු ගාණයි මේ දවස්වල ගෙවන ඩ්‍රාමා වලට වේවා මියුසික් වීඩියෝ වලට මොකක් හරි ෂූට් එකකට ගෙවන ගාණ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද අපිට? ඇත්තටම බෑනේ දැන්. ඒ කාලේ ගත්ත ගණන් වල හැටියට දැන් සෑහෙන අපි ගාණක් ගන්න ඕනේ හරියට. නිර්මාණයක් කරද්දී ඕනේ කරද්දී අපි කොහොමද ඒක තෝ අපිට වියදම් පැත්ත බලන්නත් ඕනේ. දැන් කොස්ටියුම් උනත් දැන් අපි අපේ වඳින්නේ. අපේ ට්‍රාන්ස්පෝර්ට් එක. එතකොට අපිට දෙන්නේ අර පොඩි දෙයක් විතරයි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? ඔව් ඒක මාර විදිහට මාර ඉෆෙක්ට් එකක් ඒක. ඇත්තටම එතකොට වටිනාකම නැති වෙනවනේ නිර්මාණයේ තියෙන. දැන් ඔයා හිතන්න දැන් අපි මොකක් හරි ඩ්‍රාමාවකට අපේ ඇඳුමක් ඇඳගෙන ඊට පස්සේ ඊළඟ දවසේ ෆුඩ් සිටියට ඒක ඇඳගෙන වෙනවා ඒක අනන්තවත්. වටිනාකමක් නැහැ කැරක්ටර් එක. හැබැයි අපිට කරන්න දෙයක්වත් නැහැ. කරන්න දෙයක්වත් නැහැ. මොකද අපිට ඇඳුම් හම්බ වෙන්නේ නැහැ එතකොට. එතකොට අපි මොකද්ද කරන්නේ? අපේ තියෙන ලස්සනම ඇඳුම අපි අඳිනවා. මොකද ස්ක්‍රීන් එකේ ඉන්නේ අපිනේ. අපි ආසෙන් ලස්සනට ඉන්න. ඉතින් ඕක හරි අපරාධයක්. ඒ කියන්නේ මං කියන්නේ නිර්මාණ වලට කාලයක් ගියත් වටිනාකම තියෙනවා. අපි හිතමු තව අවුරුදු ගාණක් ගියත් දැන් යන ටෙලි නාට්‍යයක් අපිට ඉස්සර ටෙලි නාට්‍ය තාමත් මතකේ නේද? තාමත් මතකයිනේ. ඒ වටේ හැමදේම එකතු වෙලානේ ෆ්‍රේම්ස් නින නාට්‍ය වල නිලියෝ කොණ්ඩා විලාසිතා ඇඳුම් පැළඳුම් ඔය හැම එකක්ම අඩංගු වෙනවනේ. එතකොට ඒක මං හිතන්නේ අපරාධ එහෙම කරන එක. එහෙම නොකළ යුතුයි. මං කියන්නේ එහෙම හදාගන්න පුළුවන් නම් ලොකු දෙයක් ඉතින්. රංගන ශිල්පිනියක් විදිහට ඔයා තෘප්තිමත්ද? ඔයාට මේ තාක්කල් ලැබුණ ඩ්‍රාමා පිළිබඳව සහ ඔයාගේ කැරක්ටර් වයිස් ඔයාගේ උපරිම ටැලන්ට් එක පෙන්වන්න chance එක හම්බෙලා තියෙනවද? නෑ ඉතින්. හම්බෙලා නෑ එහෙම ඉතින් ආස කැරක්ටර්ස් ආස විදිහේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ වුණාට ඉතින් අනේ මන්දා. එහෙම ඇත්තටම එක රාමුවකට කොටු වෙලා කියලා තේරෙන්නේ නැද්ද? නෑ රාමුව නම් කැඩුනා චතු. ඒ කියන්නේ මම කොමඩි කරලා තියෙනවා. යාළුවෝ ආදරය කරන කැරක්ටර්ස් ඔක්කොම කරලා තියෙනවා. හැබැයි අර තව තියෙනවා ඉතින් තව පොඩි ඉමෝෂනල් පැති මට කරන්න ආස හිතෙන දේවල්. ඔව් මම දන්න පුළුවන්ද කියලා මම එහෙම දැන් මට පුළුවන් කියලා කියන්නත් බෑ. හැබැයි අර තියෙනවනේ මිනිස්සුගේ හිතවල පළපදියම් වෙලා මෙහෙම චරිතයක් කරන්න මට ආසයි අර එහෙම ඒවා තියෙනවා ඇත්තට. අපි කවදා හරි අපින් ප්‍රොඩියුස් කරලා කරගමු. ඔයාට බැයිද කරලා මාව ගන්න? ඔයාට බැයිද කරලා මාව ගන්න? දැන් ඔයා මේ ඔයද ඒ අපි කතා කරපු එකත් එක්ක අපිට සමහර අය කියන්න පුළුවන් දැන් සමහර වෙන මම මේන් කැරක්ටර්ස් විතරයි කරන්නේ. හැබැයි අපිට මේන් කැරක්ටර්ස් එන්නේ නැහැ සමහර විට. හැබැයි ඔයා මේ රුක්ෂාන දිසානායක කියන කෙනා මේන් කැරක්ටරයක් නොකරට අද වෙනකොට ලංකාවෙන් භාගයක්ම වගේ රුක්ෂානව දන්නවා. එතකොට ඔයා මොකද හිතන්නේ කෙනෙක් කිව්වොත් එහෙම ඔයා මේන් කැරක්ටරයක්වත් කවදාත් කරලා නැහැ නේ කියලා කිව්වොත් එයාට මොකද්ද කියන්නේ? ඒක මම මටමත් කියා ගන්නවා මේ වැඩ නෑ. ඇත්තටම මෙහෙම කරා නම් ඉතින් මට අද වෙද්දි එකක්වත් නැහැ. ඉතින් මුකුත් කරගන්න වෙන්නේ. කවුරුද දෙන්නේ නැහැ මේන් කැරක්ටර්. හැබැයි ඔයා හිතන්නේ නැද්ද මේන් කැරක්ටරයක් කරපු කෙනෙක්ට පොඩි ඊගෝ එකක් හැදෙනවා මට බෑ මීට වඩා පල්ලෙහා කැරක්ටරයක් කරන්න. මට යාළුවා කැරක්ටර් කරන්න බෑ. මට අම්මා කැරක්ටර් කරන්න බෑ. මට දුව කැරක්ටර් කරන්න බෑ. මට මේන් කැරක්ටර් විතරයි කරන්න පුළුවන් කියලා ඊගෝ එකක් හැදෙන අවස්ථා තියෙනවනේ. ඔව්. එතකොට ඒ වගේ අයට අපරාධයක් වෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම අපරාධ. එතකොට අපිට අර ඔය කරන මේක අපි එක්ස්පෙරිමන්ට් එකක් ගන්න චතු කරන්නේ. අපි මේවා එක එක විදිහට එක්ස්පෙරිමන්ට් කරනවා. දැන් මට චතු රාජපක්ෂ විදිහට රඟපාන්න කිව්වොත් මට ඒක අභියෝගයක්. මම ඒක try කරනවා. අපි වෙන කෙනෙක්
වෙන්නනේ අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ රුක්ෂානා අයින් කළ වෙන කෙනෙක් වෙන්න කියලා. ඉතින් ඒක අර දැන් අපි වගේ අයට විවිධ විදිහට අත්දකින්න පුළුවන්. කියන්නේ මම දැන් මං රංගපාලා තියෙනේව මම පොඩි කැරක්ටර්ස් කරා මේන් කැරක්ටර්ස් දෙකයි කරලා තියෙන්නේ. එකක් දෙයනේ කියලා නිර්දේශ වුණා එකපාරක් 2018 දී. අනිත් එක ටෙලිකාස්ට් උන්නේ නැහැ ජන්නේ. ඒ අපි ෆිල්ම් එක වගේ. ඔව්. ඇත්තටම ඉතින් එතකොට ඉතුරු සෙසු ඔක්කොම ටෙලිනාට්‍ය ටික මම සෙකන්ඩ් කැරක්ටර්ස් එහෙම නැත්නම් මොකක් හරි චරිතයක්. හරිද? හැබැයි මම ඒවෙන් ගොඩක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා, එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. මම කැරක්ටර්ස් 70 ගාණක් කරලා තියෙනවා කියලා කියමුකෝ. හරිද? එතකොට 70ම එක වගේ නෙමෙයිනේ. ඒක මාර අත්දැකීම. මට හිතෙනවා අර මේන් කැරක්ටර් එකට වඩා ඒක මාර වටිනවා කියලා. මොකද අපිට සමහරවිට මේන් කැරක්ටර් එකක් හම්බ වුණාම මේකේ අපිට කරන්න දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි විලන් කැරක්ටර් එකක් හම්බ වුණොත් අපිට ඒකේ සෑහෙන වේරියේෂන් වලට යන්න පුළුවන්. එක විදිහේ දේවල් අපිට මේකෙන් අත්දකින්න පුළුවන් එකත් වෙන ජොලියක් තියෙනවා. එතකොට ඔයා මේ මොකක් හරි තියෙනවද කැරක්ටර් මට මෙන්න මේ වගේ එකක් තමයි ඊළඟට ආසම කරන්න කියලා කැරක්ටර් එකක් කරන්න බැරි වුණා? එහෙම මං කියවර බැරි වුණ කැරක්ටර්ස් නම් ගොඩක් තියෙනවා. මං අර ඉමෝෂනල් ටිකක් ටච් කරන්න පොඩි ආසාවක් තියෙනවා. අදිනේ වැඩිපුරම පරාජය වීමද ලැබිලා තියෙන කියලා හිතුවොත් ඔව්ද උත්තරේ? ඔයා නිකන් මං ගැන දන්නේ නැහැ. කවද්ද කියවම මන් දින්නේ. කවුද මන් දින්නේ කියන්නකෝ. අද වෙනකන් දිනලා හැබැයි දිනයි ඔහොම යන කෙනෙක්ට අවසානට හිතා ගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. මං එදාට එන්නේ මෙතෙන්ට උඩ බැලුවා. මෙහෙම නෙවෙයි මං එන්නේ. මෙහෙම නෙවෙයි. හරි ඉනලම නෑ එහෙම මෙහෙමයි අපි ආදරය කරද්දී මේ ඒක මාර අමාරු රුක්ෂානා. දැන් මමත් එහෙමනේ මට වුණත් ආදරේදී මාර අමාරු තැන් තිබ්බා. ඔව්. අමාරුවෙන් අතහැරපු තැන් තිබ්බා අමාරුවෙන් අල්ලන් හිටපු තැන් තිබ්බා. හැබැයි අපි හිතන්න බැරි අවස්ථාවක අපිට ඒක චේන්ජ් වෙන්න පුළුවන්. චේන්ජ් වෙලත් ආයි කියලා වෙන්න පුළුවන්. ආයි චේන්ජ් වෙලත් කියලා වෙන්න පුළුවන්. ඒක වෙනවා. මේ ඒකට අපි පුරුදු වෙන්න ඕනේ. ඒක ඉතින් අපි පුරුදුයි දැන් හොඳට. එච්චරයි පුරුදු. පුරුදුයි හොඳට පුරුදුයි. හරි. ඉතින් ඔන්න අද අපිත් එක්ක මේ ලස්සන කතා බහට මං හිතන්නේ මේ අපි වැඩිපුරම hina වුණ වෙලාව. හරිද? කොහොමද එහෙමනේ? කොහොමත් අපි දෙන්නා මේ හම්බ වුණාම අපිට සීරියස් කතා වලට වඩා ඒ කියන්නේ සීරියස් කතා අතරෙත් අපි වැඩිපුරම කරන්නේ hina වෙන එක. එහෙම පටන් අරන් ඒ වුණාට ඒක වෙන්නේ නැහැ. අඬන්න ගිහින් ආපහු එතනට hina වෙලා එනවා. එහෙම තමයි අපි දෙන්න තියෙන්නේ. ඉතින් thank you so much අද මගෙත් එක්ක මෙතනට ආවට මේ ප්‍රෝග්‍රෑම් එකට කතා කරාට පස්සේ කීප දෙනෙක් නම් විවිධ හේතු නිසා බෑ කිව්වා. හැබැයි මම මේ අලුතින් පටන් ගත්ත වැඩේට ඔයාලට මම හිතුවා මුලින්ම කතා කරන්න ඕනේ කියලා. මොකද මම රංගන ශ්‍රේෂ්ඨයට ආවට පස්සේ මගේ පළවෙනිම ෆිල්ම් එකේ හිටපු මගේ යාළුවෙක්. ඉතින් thank you so much අද අපිත් එක්ක එකතු වුණාට. ඔයාටත් විශ් කරනවා චතු. මොකද ඔයා මගේ යාළුවෙක්ට හැගිය සහෝදරියක් වගේ. හරිද? ජීවිතේ ඉන්න ඕනේ හැම තැනකදීම හිටපු කෙනෙක්. මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂ කෙනෙක් ඔයා මට. ඒ නිසා ඔයා කරන වැඩත් මට විශේෂයි ඒ නිසා. හරිද? ඔයා ඕනෙම දෙයක් කරනකොට එතනට මම ඔයා නොකියුවත් දුවගෙන එන විදිහේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් යාළුකමක් අපි අතර තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ මේ වැඩේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. thank you. ඒ වගේම තමයි අපේ ප්‍රෝග්‍රෑම් එකට ආවට රූ ආයුර්වේදික් හර්බල් by විශ්මි රාජගුරු මෙතින් තියෙනවා පොඩි gift එකක්. thank you. ඒ වගේම the Eagle TV වෙනුත් තියෙන පොඩි cash prize එකක්. ඔයාගේ වටිනා කාලය මෙතනට වැය කරලා ආවිකට රෙස්පෙක්ට් කරනවා. මේ ආදරය මේ යාළුකම තවදුරටත් අපි පවත්වාගෙන යා යුතුයි. ඉතින් මේ වගේම ඔයාලා ආදරය කරන තවත් ලස්සන ආටිස්ට් කෙනෙක් එක්ක අපි තවත් දවසක හම්බ වෙන්න සූදානම්. ඉතින් මේ වගේම ඔයාලා ආදරය කරන තවත් තරුවක් එක්ක අපි ඊළඟ දවසෙත් මේ වගේ ලස්සන රස කතා බහක් අරන් එන්න සූදානම්. ඉතින් දිගටම රැඳිලා ඉන්න the Eagle TV එක මේ වගේ mood එකට හරියනම vibe එක real time with චතු. Real time with Chatu.